මම පොඩි කාලේ සිංහල පාන්සලට ගියා. ඊට පස්සේ මම දැක්ක අපේ ස්වාමීන් වහන්සේලා මිනිස්සුන්ට කොහොමද උදව් කරන්න උපකාර කරන්න කියලා ධර්මයේ තුලින්. ඒක නිසා මට හිතුණා මම උන්වහන්සේලා වගේ වෙන්න ඕනේ කියලා. ආයෙත් උදව් කරන්න ආයෙත් උපකාර කරන්න ධර්මයේ තුලින්. මම හිතන්නේ අපිට ධර්මයක අපිට සතුටු සංසුන් වෙන්න පුළුවන් කියලා. ඒ ගොඩක් අය ඒ ගැන හරියට දන්නේ නැහැ. ඒකට මම හිතන්නේ දැන් අපි ආපස්සට ජීවිතේ බැලුවොත් ඉතාලියේ ඉඳලා චීන රටට ඇවිත් බුරුමේ පැවිදි ලංකාවට වැඩලා ධර්මය හදාරනවා. ඒත් එක්කම අපිට දැනගන්න ඕනේ මුලින්ම කොහොමද දෙමව්පියෝ මේ වගේ වැඩ කටයුත්තකට ආශිර්වාදය දුන්නද? නෑ. මගේ තාත්තා නම් එයාට කින්නේ නෑ. ඒක නිසා අපිට කිව්වේ අපිට මෙච්චර ඉස්සුරු කරන්නේ කොන්ටැක්ට් නැහැ. ඒක නිසා මම කිව්වේ නෑ. එයා දන්නේ මම කොහෙද කියලා. ඒ වගේම එයා දන්නේ මගේ අම්මා නම් එයාට ගොඩක් පුදුම වුණා. එයා කිව්වා එයා දන්නවා මම අගම කැමති කියලා. ඒ වගේම එයා දන්නවා. ඒ මෙච්චර කැමති කියලා එයා හිතුවේ නැහැ. ඊට පස්සේ මං කිව්වා අම්මා මම මහාන වෙනවා. එයා හෙන්දුවා. ඇයි එහෙම කරන්නේ? එයා හිතුවා අපි දුප්පත් නිසා මම මහාන වෙලා කියලා. මං කිව්වා ඒක සම්බන්ධයක් නෑ දුප්පත් හෝ පොහොසත් එක්ක සම්බන්ධයක් නෑ. ඒක සම්බන්ධයක් ඒකට අපේ හිතේ අවබෝධයක් විතරයි. මට අවබෝධයක් ලැබුණා. ඒක නිසා මට මහාන වෙන්න ඕනේ. ඒ වෙලාවේ එයාට ගොඩක් දුකයි. එයා මට ගොඩක් ආදරේ වෙඩි. ඒක නිසා එයා අවසර දුන්නා. එයා කිව්වා ඔයා කැමති දෙයක් කරන්නකෝ. ඒ වුණාට එයා ගොඩක් කැමති නැහැ. එයාට පිළිගන්න පුළුවන්. එයා මට ආදරේ නිසා. එයා හැමින් පිළිගත්තා.